ආයිබෝන් දුවේ පුතේ අද අපේ ගාව තියෙනවා පරිමාව ගණනක් මේක තමයි 2024 දකුණු පළාත් අවසාන වාර විභාගයට 10 වසරේ අවසාන වාර විභාගයට ආපු ගණන. අපි බලමු මේක පියවර එක විසඳලා මේ වගේ ගණන් ලේසියෙන්ම ඕනම වෙලාවක විසඳන පියවර ටික ඇතුව කරොත් එහෙම අපිට ගොඩාක් ලේසියෙන් මේ වගේ ගණනක් හදන්න පුළුවන්. එතකොට එහෙනම් අපි බලමු ඉස්සෙල්ලම පියවර ටික මොකද්ද කරන්න ඕන කියලා. එතකොට පළවෙනි පියවර තමයි ගැටලුවේ තොරතුර සමීකරණයකින් දක්වන්න ඕන. අපි ගැටලුව කියවලා බලමු. ඒකේ තොරතුර සමීකරණයකින් ලියලා තමයි ඉස්සරහට ගණන හදාගෙන අපි යන්න ඕන. ඒතකොට ගොඩක් ලේසි මේ වැඩේ මෙන්න මේ විදිහට කරද්දි අපි ගණන කියවනකොට රූපයක් ඇඳලා නැත්නම් අපි දල රූප සටහනක් ඇඳගෙන ගියොත් තමයි ගොඩක් හොඳ. ඒතකොට තමයි රූපත් එක්ක අපේ මොලේ වැඩ කරන්නේ ලස්සනට ගණනට පිවිසෙන විදිහට හදාගන්න පුළුවන්. හරි. එහෙනම් බලමු දිග පළල හා උස පිළිවෙලින් 22 සෙන්ටිමීටර් 14 සෙන්ටිමීටර් හා 1 සෙන්ටිමීටර් වන ලෝහ ඝනකාභයක් උණු කර මෙන්න මෙතන තියෙන ලෝහ ඝනකාභය ගැනයි කියලා තියෙන්නේ. අපතේ නොයනසේ අරය 4 සෙන්ටිමීටර් උස 2.1 සෙන්ටිමීටර් වන ලෝහ ඝන සිලින්ඩරයක් සාදනු ලැබේ. සිලින්ඩරේ අරය සොයන්න. එතකොට මෙතන රූපයක් ඇඳලා තියෙනවා සිලින්ඩරේ රූපේ සහ ඝනකාභයේ රූපේ. අපි මේ තොරතුර ලියමු සමීකරණයකින්. දැන් මේකෙන් කියවෙන්නේ ඝනකාභයේ පරිමාවට සමානම පරිමාවක් තමයි සිලින්ඩරයට එන්නේ. මොකද ඝනකාභය තමයි උණු කරලා සිලින්ඩරයක් බවට පත් කරන්නේ. එහෙනම් ඝනකාභයේ පරිමාව සමානයි සිලින්ඩරයේ පරිමාව. දැන් අපි මේක ගණිතයෙන් මේ සමීකරණය ලියමු. ඝනකාභයේ පරිමාව ගමු. දැන් මෙතන සෙන්ටිමීටර් වලින්ම තමයි දීලා තියෙන්නේ. දිග පළල උස 22 14 x ඒ කට්ටිය ಗುಣ වෙනවා. එතකොට ඝනකාභයේ පරිමාව වෙනවා. ඒක සමානයි. සිලින්ඩරයක් කියලා කියන්නේ හරස්කඩ වර්ගඵලය ඒකාකාර වන ඝන වස්තුවක්. එතකොට පරිමාව ගන්නේ හරස්කඩ වර්ගඵලය ගුණ කිරීම උස හරස්කඩ වර්ගඵලය 7න් 22යි r වර්ග ගුණ කිරීම උස 2x. හරි. ඊළඟට තමයි හොඳම දේ කරන්න තියෙන්නේ. අපිට මේ පිළිතුරට එන්න නම් අපි සමීකරණය පහසු කරගන්න ඕනේ. එතකොට ඒකට අපිට ප්‍රත්‍යක්ෂ පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් දෙවෙනි පියවර තමයි ප්‍රත්‍යක්ෂ භාවිතයෙන් සමීකරණය පහසු කර ගැනීම මගින් ගැටලුවේ විසඳුමට ළඟා වීම. එතකොට අපිට පුළුවන් මේකේ දෙපැත්තම සමීකරණයේ සමාන ලකුණෙන් දෙපැත්තම 22න් එකෙන් ගුණ කරන්න. එතකොට 22න් එකෙන් ගුණ කරද්දී වම් අත පැත්තේ 22 දැන් වම් අත පැත්තේ පද 1යි තියෙන්නේ. මොකද ගුණ කිරීම ලකුණු වලින් සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒක නිසා පද 1යි දකුණු අත පැත්තේ පද 1යි තියෙන්නේ. ගුණ කිරීම තියෙන්නේ. එකතු කිරීම සහ අඩු කිරීම වලින් පද වෙන් වෙලා නැහැ. එහෙනම් සියලුම පද ටික ගුණ කරනවා 22න් එකෙන්. එහෙනම් වම් අත පැත්ත 22න් එකෙන් ගුණ කරාන් පස්සේ 22 කැපිලා යනවා. ඒ වගේම දකුණු අත පැත්තේ 22 කැපිලා යනවා. දෙපැත්තම අපි ගුණ කරේ 22න් එකෙන්. හරි. ඊට පස්සේ බලමු අපි දෙකේ චක්‍රේ තියෙනවා. දැන් 2x වලත් දෙකක් තියෙනවා 14ක් තියෙනවා. ඒතර දෙකෙන් එකෙන් ගුණ කරමු අපි. එතකොට දකුණු අත පැත්තේ 2 කැපිලා යනවා. ඒ වගේම 14ට 2 ඒවා 7යි. එතකොට දැන් මෙතන තියෙනවා වම් අත පැත්තේ x තියෙනවා. දකුණු අත පැත්තේ x තියෙනවා. එහෙනම් x ගෙන් 1 ගුණ කරන් පස්සේ x කැපිලා යනවා. දකුණු අත පැත්තෙන් සහ වම් අත පැත්තෙන්. හරි. දැන් එතකොට අපේ සමීකරණ ඉතිරි වෙලා තියෙන්නේ වම් අත පැත්තේ 7 ඒ වගේම දකුණු අත පැත්තේ r වර්ග බෙදීම 7. දැන් බලන්න අපිට r වර්ග තමයි මෙතන දන්නේ නැති පදයකට තියෙන්නේ. එතකොට ඒක ගන්න පුළුවන් දෙපැත්තම 7න් ගුණ කරමු. එතකොට දකුණු අත පැත්තේ 7 7ත් එක්ක කැපිලා යනවා. වම් අත පැත්තේ 7 ගුණ කිරීම 7ක් ලැබෙනවා. ඒ කියන්නේ 49යි. r වර්ග සමානයි 49යි. එතකොට r ගේ උත්තරය ගන්න පුළුවන් වර්ගමූලය අරගෙන. එතකොට r වර්ගයේ වර්ගමූලය r 49 වර්ගමූලය 49 වර්ගමූලය තමයි 7 r සමානයි 7යි සෙන්ටිමීටර. අනිවාර්යයෙන්ම අන්තිම උත්තරේට ඔයාලා ඒකක දාන්න ඕන. එතකොට තමයි පිළිතුරට ලකුණු හම්බෙන්නේ. හරි. එහෙනම් මේ වගේ ගණන් අරගෙන මේ කියපු පියවර අනුව හදාගෙන යන්න ඔයාලට අනිවාර්යයෙන්ම ගොඩක් ලේසියෙන් මේ ගණන හදන්න පුළුවන්. හරි. එහෙනම් අපි ඊළඟ ගැටලුවේදී හම්බෙමු. ඔයාලට සුබ දවසක්.